සරසි නිලේක්ෂා රණවීර 1989-1993 අතර කාල වකවානුව තුළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුවියක් විය. ඇයගේ තිබූ අහිංසක රූමත් කාරුණික පෙනුම සමග ඇය වෛද්‍ය පීඨය තුළ හිඳි අනෙක් තරුණියන් අතරින් වඩාත් කැපී පෙනෙන්නට විය. විශ්වවිද්‍යාලය තුළදී ඇයට ලැබුණු ප්‍රේමාරාධනා වලින් නම් කිසිදු අඩුවක් නොවිනි. ඩොක්ටර් සරසි තවත් විදියකට හඳුන්වනවා නම් ඒ තමයි මීට 28 වර්ෂයකට පෙර මෙලොවින් සමුගත් සිහිනිගේ ආදරණීය අම්මා. තාමත් රැට සිහිනිගේ හීනවලට එන සුරංගනාවිය. ඒ වගේම අතටත් හීනෙන්ම වගේ ඇවිත් සිහිනිව නලවන කොහේ හෝ ඈතක ඉඳන් තමා දිහා බලන් ඉන්න එයාව තනි නොකරනවා කියන හැඟීමත් සිහිනි තුල ඇති කරන එයාගේ ආදරණීය අම්මා. කවදාවත් සිහිනි උපන්දිනයක් සමරලා නැහැ. එයා හැම උපන්දිනයක් සමරන්නේ කොහොමද? ඇය එක්කම මෙලව පණ ගහන්න බලාපොරොත්තු වුණු පුංචි සහෝදරයාත් මෙලවින් සමුගත්තේ ඇය මෙලව එළිය දුටු දිනේම වුණාම. පුංචි දරුවෝ විශේෂයෙන්ම හරි ආසයි තමන්ගේ උපන්දින කේක් එකේ රහ බලන්න. ඉස්සර පුංචි සිහිනිත් ආසයි. ඒත් ඉතින් අප්පච්චිගේ අම්මගේ සල්ලිකාර නෑදෑ පිරිස් ඇයගේ ඔළුවට දාලා තිබ්බෙම පුංචි කාලේ ඉඳලම උපන්දින කේක් ඇයට තහනම් කියලා. අවුරුදු 6ක් වන පුංචි මියුලිගේ උපන්දිනය දවසේ සත්හැවරදි පුංචි සිහිනි මියුලිගේ ලස්සන ප්‍රින්සස් කේක් එකෙන් පුංචිම පුංචි කේක් කෑල්ලක් කෑව කියලා කුඩම්මා එහෙමත් නැත්නම් ශාරදා මුළු නෑදෑ සංහතියම ඉස්සරහා එදා පුංචි සිහිනිට ගුටි දුන්නා. කල්පනාවේ ගිලිලා හිටිය සිහිනි ಭಾರತಿ හුස්මක් පිට කරේ. වෙහෙසයි. ගතට වඩා හිතට වෙහෙසයි. පැලස්තර වලින් රටා මැවුණු තුවාල වුණු හදවතක් ඇයට තියෙන්නේ. මේ තරම් දේවල් සිදු වෙලත් ඇය තාමත් පණකෙන්ද අල්ලන් ඉන්නේ කොහොමද කියලා ඇයට පුදුමයි. අද උදෑසන පටන්ම වේගවත් ධාරානිපාත වර්ෂාවක් ඇදහැලින්නේ. අඳුරු කාමරේ ජනේලය සම්පූර්ණයෙන්ම වසා නොතිබුණු අතර ජනේලය අසලට වී ජනෙල් පියන්පත් අතරින් කාමරයේ තුලට එන වැහි පොද ඇයගේ ශරීරය පුරාම. හදවතින් හෙම්බත් වෙලා ඉන්න ඇයට තම ශරීරයේ සිප ගන්න එක් වැහි බිඳුවකුත් හරියට ඔසුවක් වගේ. වර්ෂාවත් අවසන් වුණාම සිහිනි පිටත් උනේ පුස්තකාලයට යන්න. නිහඬ කමට ඇබ්බැහියක් වුණු ඇයට නොයෙක් පොත්වලින් ගැවසි පුස්තකාලයද ඇයගේ සිත්ගත් තවත් එක් ස්ථානයක්. පොත් කියවීමට පැය 3ක පමණ කාලයකුත් ගත කළ ඇය ප්‍රධාන බස් නැවතුම් පොළට යාමේ අරමුණින් පුස්තකාලයේ ඉදිරියේ තිබෙන කහ ඉර මාරු වීම සඳහා තමයි මේ වෙලාවේ පාර දෙපස බලමින් හිටියේ. නමුත් පුස්තකාලයට විරුද්ධ දිශාවෙහි නවතා තිබූ එක්තරා මෝටර් රථයකට වී සිහිනි දෙස ඉතා සුපරීක්ෂාකාරීව බලා හිඳි මලානික දෑසක් නම් ඇයට මගහැරුණා. පාර මාරු වී තම මෝටර් රථය පසු කර යන එක් දෑතක් සහිත තරුණිය තම දර්ශනපතයෙන් නොපෙනී යන තෙක්ම මෙම නාඳුනන මලානික දෑ සිමිකාරයා මෝටර් රථයේ පැති කන්නඩියෙන් බලාගෙන හිටියේ. ඇයව නොපෙනී ගිය විගසම යම් කරුණක් සිහියට නැගුණු වහාම ඔහු එක්තරා සුවිශේෂී පුද්ගලයෙකුට දුරකථන ඇමතුමක් ගත්තේ.